වෙද මහත්තයා අපේ මේ වැඩසටහන බලන නංගිලා මල්ලිලා හැමෝම අහනවා ඉන්නන්ට බෙහෙතක් කියන්න කියලා. නිශාන්ත ඔයා ගිහිල්ලා මේ ඉන්නන්ට බෙහෙත් එක හදාන්න අරන් එන්න සුරුණයි කොර ටිකක්. හොඳයි වෙද මහත්තයා. වෙද මහත්තයා මේ තියෙන අඳුරගෙන මේක ගොඩාක්ම මේ වතුර ආශ්‍රිතව තමයි මේක හැදෙන්නේ. දැන් අපේ නම් මේ බෝධිපාකාරයවට මේක හැදිලා තියෙනවා. දැන් මේ සුළුණයි. නිශාන්ත මේක තමයි ඉන්නන්ට තියෙන හොඳ ප්‍රත්‍යක්ෂක බෙහෙත. හැබැයි නිශාන්ත මම මේක හදලා පෙන්නුවාට පස්සේ කඩේ මාකට් එකේ විකුණන්න එපා. ඒවා අත් බෙහෙත් තමයි. තව අපිට ඕන වෙනවා හුණු සුවල්පයක්. කන හුණු, බුලත් කන හුණු සුවල්පයක් ඕනේ. ඒකත් අරන් එන්න. එතනද මේ හුණු නේද? ආව් මේ තියෙන බුලත් ටික කන හුණු. හරි. දැන් නිශාන්ත මේ සුරුණයි කොළ ටික මේක කොටන්නකෝ වංගිලි දාලා. Ready. Okay. දැන් නිශාන්ත මේ හා සමාන ප්‍රමාණයක් මේ හුණු අපි මේකට දාන්න ඕන. මම දැන් අතින් අදන්න. හොදලා මේ තියෙන නිශාන්ත හොඳම ඉන්නන්ට තියෙන බෙහෙත. මේක අපේ පරම්පරාවේ ප්‍රත්‍යක්ෂක බෙහෙතක්. නිශාන්ත මේක සුරුණයි කොළයි කන හුණුයි සුරුණයි කොළ කොටලා කන හුණුත් එක්ක අන්න තමයි මේක තියන්නේ. මේක තමාගේ මේ ඉන්න තියෙන තැනට තියලා මේකට ප්ලාස්ටිකයක් ගහලා දවස් 3ක් තියන්න. සම්පූර්ණයෙන්ම ඉන්න වැටලා යනවා. මේක හොඳ ප්‍රත්‍යක්ෂක බෙහෙතක්.